සතුටේ යතුර තියෙන වාගේ ඇති. ඒ යතුර කාටවත් බාර දෙන්න එපා. මට නිදාගන්න මම නිදාගන්නවා සමහරවිට නිදාගන්න එක සතුටු කරගන්න දන්නේ නැති. අපි අවුරුද්දට දවස් කීයක් සතුටු වෙනවා? ඒ කියන්නේ අපි සතුටෙන් හිටපු දවස් ප්‍රමාණය අපිට අඩුයි. ඒ අසතුටු වෙන්න හේතුව මොකක්ද? ගෙවන හැම දවසක්ම සතුටින් ඉන්නේ කොහොමද? බුද්ධිමත් වෙන්න. Hi කොහොමද හැමෝටම ඔන්න ආයෙත් උමා ෆර්නෑන්ඩි YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අද මාතෘකාව මොකක්ද? ගෙවන හැම දවසක්ම සතුටින් ඉන්නේ කොහොමද කියන එක. අපිට තියෙන ප්‍රශ්නයක් අපි ජීවිතේ හරි අසතුටුයිනේ. මිනිස්සුත් එක්ක කතා කරලා බලන්න හරිම අසතුටුයි. ඒ අසතුටු වෙන්න හේතුව මොකක්ද? මම හිතනවා ප්‍රධානම හේතුවක් තමයි සතුටින් ඉන්න දන්නේ නැති එක. ඒ කියන්නේ ජීවිතේ ලස්සන කරගන්න අපි ගෙවන දවස් සතුටු කරගන්න දන්නේ නැති එක. මේක අපිම ගිහින් කරගන්න දෙයක්වත් නෙමෙයි. මේක අපිට කවුරු හරි අපේ ඔළුවට දාලා තියෙන දෙයක්. දැන් මෙහෙම හිතන්නකෝ. හරිද? අපි අවුරුද්දට දවස් කීයක් සතුටු වෙනවද? අපේ ඔළුවට දාලා තියෙනවා අපි නත්තල දවසට සතුටු වෙන්න ඕනේ. අලුත් අවුරුද්ද දවසට අපි සතුටු වෙනවා. උපන් දිනේ දවසට වෙනවා නම් සතුටු වෙනවා. ඒතර ඔන්න ඔය වගේ පල්ලිය මංගල්‍යෙට නේද? අපි සතුටු වෙනවා. අපි ට්‍රිප් එකක් යන්න තීරණය කරොත් ඒ දවස් ප්‍රමාණයට අපි සතුටු වෙනවා. එහෙම නැත්නම් ළඟ දවස් ගත්තොත් ප්‍රධාන වශයෙන් අපේ රටේ නම් ඉරිදා කියන දවස අපි සතුටු වෙනවා. ටුටක් බලන්න අවුරුද්දට දවස් කීයක් තියෙනවද? 365ක් තියෙනවා නේද? 365න් අපි සතුට කියන දේ අපි සතුටු වෙනවා කියන ඒ දවස් ප්‍රමාණය අපි ওই දවස් ටිකට විතරක් කැප කරොතින් අපේ ජීවිතේ අපිට සතුටු වෙන්න තියෙන දවස් ප්‍රමාණය අඩුයිනේ. ඒ කියන්නේ අපි සතුටෙන් හිටපු දවස් ප්‍රමාණය අපිට අඩුයි. එතකොට දැන් අපි මොකද කරන්නේ? අපි දැන් ඔය මොකක් හරි එකක් කරන්න තියෙන ඔය අපි සතුටින් ඉඳී කියලා අපි අනුමාන කරන ඔය දවස් වෙනකන් අපි මොකද කරන්නේ? අපි ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවනේ. අපිට ඉවසිල්ලක් නැහැ. එතකොට ඒ දවස් වෙනකම් බලන් ඉන්නකොට අපි ලොකු දවස් වලට යන්න ඕනේ නැහැ. අපි ඉරිදා දවස ගමු. හරිද? අපි සාමාන්‍ය සතුට වෙනවා ඉරිදා කියන්නේ අම්මා ගෙදර රජ මගුල් නේද? උයනවා එදාට වෑංජන කීයක් උයනවද? විශේෂ අපේ කතෝලික කට්ටිය පල්ලි යනවා ලස්සනට ඇඳලා පල්ලි ගිහිල්ලා ඇවිල්ලා හොඳට උයලා කාලා බීලා එදාට කට්ටිය ෂොට් එක දානවා පිරිමි කට්ටිය. එදාට තමයි සතුටු වෙනවා කියන එක මේ පවුලේ කට්ටිය එකට එකතු වෙලා ඉන්නවා කියන එක අපි හදාගෙන තියෙනවා. හරිද? එතකොට අපි මොකද කරන්නේ? අපිට ඉරිදා දවසේ එනකන් ඉවසිල්ලක් නැහැ. ආය සමුද වෙද්දී අපිට දුකයි. ඒතර සඳුදා ඉඳන් සෙනසුරාදා වෙනකන් අපි ගත කරන්නේ සතුටින් නෙමෙයි. ආය ඉරිදා වෙනකන් ඉවසිල්ලක් නැහැ. එතකොට සඳුදා ඉඳන් සෙනසුරාදා වෙනකන් දවස් අපිට වැදගත් නැහැ. අපි ඒ දවස්වල වැඩට යනවා. වැඩට ගියාම ඉවසිල්ලක් නෑ අර පැය ගණන් ටික යනකම්. ඊට පස්සේ ගෙදර ගිහලා මොනා කරන්නද? එක්කෝ සෝෆා එකට වෙලා ෆෝන් එක ඔබින්න. නැත්නම් ඉක්මනින් කාලා වොෂ් එකක් දාගෙන ඇඳට වැටෙන්න. හරිද? එතකොට ඔයාලට තේරෙනවද අපි අපේ ජීවිතේ සතුටු වෙන දවස් අඩුයි ටිකයි තියෙන්නේ. අනිත් සීලුම දවස් අපිට වැදගත් නැහැ. කිසිම වැදගත්කමක් නැහැ. වැදගත්කමක් දෙන්නේ නැහැ අපි. ඒව යනකම් ඉවසිල්ලක් නැහැ. හරිද? එතකොට අසතුටින් ඉන්න දවස් අඩුයි මේ වැඩි සතුටින් ඉන්න දවස් අඩුයි. ඒතර 365න් මං හිතන දවස් 50ක්වත් අපි සතුටින් ඉඳීද දන්නේ නැහැ. එතකොට ඔයාලට හිතෙන්නේ නැද්ද මේක තමයි මිනිස්සු අසතුටින් ඉන්න ප්‍රධාන හේතුව වෙන්නේ කියලා? ඒ කියන්නේ ගෙවන හැම දවසක්ම සතුට කරගන්න දන්නේ නැහැ. අර අපි තීරණය කරලා තියෙනවා අන්න අහවල් දවසේ මම සතුටු වෙනවා කියලා. ඒ දවස එනකම් බලාගෙන ඉන්නවා. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. අපි ওই දවස එනකම් බලන් ඉඳලා අපේ අර තියෙන සාමාන්‍ය එදිනෙදා තියෙන දවස් ටිකත් අපි ඔහේ ගත කරලා ඔය කියන දවස එනවා. දැන් ඉරිදා දවස එනවා. ඉරිදා දවසේද මොකද කරන්නේ? ගෙදර වෑංජන කීයක් උයනවද සමහර අය? උයනවා ඉවරයක් නැහැ. හරිද? සමහරලාට එදාට නැගිටින්නෙත් වෙලා ගිහිල්ලා. අපි ඉරිදාට සමහරවල් නැගිටින්න වෙලා ගිහිල්ලා. ඊට පස්සේ කරන්නේ උයනවා. එක්කෝ අපේ කතෝලිකයි පල්ලි යනවා වෙන්න පුළුවන්. උයනවා.
හොඳට උයනවා, පැය ගණන් උයනවා. උයලා කනවා. විනාඩි ගණනකින් කනවා. ඉවරයි. කාලා ඉවරයි. එහෙමම දවල් වරුව ගියා. හරිද? ඊට පස්සේ කාලා අමාරුයි නිදිය ගන්නවා. ආයෙ නිදිය ගන්නවා. හරිද? ඊට පස්සේ නිදිනා පිරිමි කට්ටිය ෂොට් එක දානවා. ඊට පස්සේ ඉවරයි ඔක්කොම ඉවරයි. ඒ දවසේ එයාලා ඉවරයි. හරිද? ඊට පස්සේ ආයෙ සමහර වෙලාවට එක්කෝ දවල් කාපි එක රැට කන්න බැනම් ආයෙ උයනවා. ඔයාලට හිතෙන්නේ නැද්ද අපි ඔය සතුට වෙනවා කියලා හිතන දවසුත් අපිට නිකන් සාමාන්‍ය නෝමල් දවස්මයි කියන එක. දැන් අපි නත්තල් අවුරුදු කියලා ගන්නකො අම්මා ඒ දවසේ ඒ පැය ගණන වෙනුවෙන්. හරිද? අපි කරන්නේ මොනවද? අපි ප්ලෑන් කරනවා ඒ දවස. ඒ දවසේ වෙලාව අපි ප්ලෑන් කරනවා. ප්ලෑන් කරලා ඒ දවස ආවට පස්සේ උයනවා කණ්ඩ ඇතින් උයලා කරලා ගෙවල් අස්පස් කරනවා අර හදනවා මේව හදනවා ඉවරයි දවල් වරු ඉවරයි කෑවා කාලා ඊට පස්සේ අමාරුයි ඊට පස්සේ නිදිය ගන්නවා ඊට පස්සේ ආයෙ කුණැගිනවා ආයෙ කනවා එක්කෝ දැන් සමහර ගෙවල් වල සින්දු කියනවා නටන ඒවත් තියෙනවා මහන්සි නමුත් ওই දවස් ඉවරනාට පස්සේ අපිට හරි මහන්සිනේ ඒක වලට පොඩ්ඩක් නිකන් තේරිලා නැද්ද මේ වෙනකන් ඒක නේද එන්නකම් බලන් හිටියා ඉවසිල්ලක් නැහැ ආව දවස අර ටික කරා මහන්සි ඊට පස්සේ ඊළඟ දවස්වල අපිට ඒ කියන්නේ දේවල් කරන්න අපේ සාමාන්‍ය දේවල් කරගන්න අපිට සමහරලාට එනර්ජි එකක් නැහැ. ඒ අර දවසේ අර දේයාවට සමහරලාට ඒ සතුරු දවස් ආවට සතුරු වෙන්නේ සමහර අය විතරයි. සමහර අයට සතුරු වෙන්න බෑ. විශේෂයෙන් අපේ කාන්තා පාර්ශවයට එහෙම එයාලට සතුරු වෙන්න ටිකක් අමාරුයි. මොකද එයාලනේ උයනවා කරනවා කරන්නේ ඊට පස්සේ හැඩි වෙච්චේ වස්පස් කරන්නත් ඕන වලම්පිකම් හොදන්න ඕන. ඉවරයි දවස එහෙම ගත වෙනවා. ඔයාලට ටිකකට හිතෙන්නේ නැද කාලය කියන දේ තමයි අපේ ජීවිතේ තියෙන ලස්සනම වස්තුව කියලා. මොකද අපි ගෙවන හැම තප්පරයක්ම විනාඩියක්ම ආයෙන්නේ නැහනේ. දැන් ඔයා ওই නත්තල් දවස අලුත් අවුරුද්ද ඊද දවස එනකන් අර නාස්ති කරපු දවස් ටික නෙමෙයි ගොඩ ඔයාලගේ ජීවිතේ ආයෙනවද? දැන් අද දවස ගැන හිතන්න අද දවසේ උදේ වරු ආයෙන්නේ නැහැ. දවල් වරු ආයෙන්නේ නැහැ. එන්නේ නැහැ. යම්කිසි ඩේට් එකක් ගත්තොත් අපි හම්බෙන් ඒ දවස් අපේ ජීවිතේට ආයෙන්නේ නැහැ. හරිද? එතකොට ඔයාලට හිතෙන්නේ නැද්ද? අපි නාස්තිකරණයේ කාලය අපි හොඳින් ගත කරන්න ඕන කියලා අපිට සතුටට මොකක්ම හරි දෙයක් කරන්න ඕනේ කියන එක. අපිට තීරණය කරන්න පුළුවන් අපේ ජීවිත මිනිසෙකුට තීරණය කරන්න පුළුවන් එයාගේ දවස් එයා කොහොමද ගත කරන්න කියන එක. ඒතර මම එක ක්‍රමයක් තමයි වේලපා විස්තර කරේ. හරි? අපේ කැලෙන්ඩරේ තියෙන දවස් ටික අරගෙන ඒකේ ප්‍රධානම අර නත්තල් අවුරුදු උපන්දින ওই වගේ ඉරිදා දවස කියන ඒ දවස් වෙනුවෙන් පමණක් අපිට ජීවත් වෙන්න පුළුවන්. කැමතිනම් කෙනෙක්ට. හැබැයි මම විශ්වාස කරන හැම කෙනෙක්ට ජීවිතේ සතුට කියන එක නැහැ. එහෙමයි තමයි බහුතරයක් අපේ සමාජයේ ඉන්නන්නේ. ඒ හින්දා තමයි අපේ සමාජයේ මිනිස්සු ගොඩාක් අසතුටු. හැබැයි අපිට වෙනස් ආකාරයකට ජීවත් වෙන්න පුළුවන් නම් ඔය කියන දවස් ටික අයින් කරලා හිතන්න කැලෙන්ඩරේ කියන එක නැහැ. අපි කැලෙන්ඩර් ඉරලා දාමු. මොකද කැලෙන්ඩරේ කියන එකත් මිනිස්සු හදපු දෙයක්නේ. හරිද? ඇත්තටම කැලෙන්ඩරේ ඔය අවුරුද්දට දවස් 365යි තියෙන්නේ. නත්තල් කියන්නේ මේ දවස, අවුරුද්ද කියන්නේ මේ දවස, ඉරිදා මේක කියන එක මිනිස්සු හදාගත්තු දෙයක් මිසක් අපි ඒ කියන්නේ අපේ වාසියට අපේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න අපිට උදව් වෙන නිසා අපි හදාගත්තු දෙයක් මිසක් ඇත්තටම කියනවනේ කැලෙන්ඩරයක් කියලා දෙයක් ඇත්තටම තියෙන්න ඕනෙත් නැහැ. මම හිතන හැටියට. හරිද? ඕක ඉරලා දැම්මොත් අපි කැලෙන්ඩරේ දිහා නොබලා හිටියොත් අපි ගෙවෙන දවස් ගැන අපි එච්චර අර එන්න ඕන සතුටු දවස් ටික විතරක් ගැන අපි හිතන්නේ. අපි ඉරිදා දවස් ගැන හිතන්නේ. ඒක කැලෙන්ඩරේ නෑනේ. අපේ ඔළුවේ නෑ. හරිද? එතකොට එහෙම ජීවත් වෙන්න ගත්තොත් සාහරයට අපිට අපේ ගෙවෙන හැම දවසක්ම අපිට සතුට කරගෙන ලස්සන කරගෙන ජීවත් වෙන්න පුළුවන්. හරි? ඒතර මම හිතනවා මිනිස්සෙකුට හොඳින් සතුටින් ජීවත් වෙන්න නම් අර සතුට වෙන්න පුළුවන් ටික දවස් ගැන හිතන්නේ නැතුව එයාගේ එදිනෙදා ඒ දවස් ටික ගැන හිතලා ජීවත් වෙන්න ඕනේ කියන එක තමයි මම නම් හිතන්නේ. හරිද? මට මගේ ජීවිතේ ඇහිච්ච මේ හරි ලස්සන ඒ කියන්නේ බුද්ධිමත් කතාවක් තියෙනවා. මේ යම් පුද්ගලයෙක් කියලා තියෙන දෙයක්. ඔයා වැඩ ඇරිලා ගෙදර එනකොට හරිද? ඔයාගේ ගෙදර මිනිස්සු ඔයාව කොහොමද පිළිගන්නේ? ඔයාගේ ගෙදර මොන වගේ පරිසරයක්ද තියෙන්නේ? ඒකට ඒ මිනිස්සු ඔයාව සතුටින් පිළිගන්නවා නම් ඒ කියන්නේ ඔයාට වැඩ ඇරිලා ඔයාගේ ගෙදර එනකන් ඔයාට සිහියක් නැත්තා. ඒ කියන්නේ ගෙදර සතුට තියෙන හින්දා සිහිය නැති වෙන්නේ හරිද? හරිද? ගෙදර සතුට තියෙන හින්දා ගෙදර ආවම ඔයාට මාර සතුටුයි. ඔයාගේ ගෙදර මිනිස්සු ආව මාර විදිහට ලස්සනට පිළිගන්නවා. ගෙදර ඉන්නේ hina වෙලා. ඔයාගේ ගේ ලස්සනයි.
පිරිසිදු මේ ගියේ ඇතුළට එනකොට මගේ ඔළුව නිකන් අපායක් වගේ මට දැනෙන්නේ නැහැ. අන්න එහෙම පරිසරයක් ඔයාගේ ජීවිතේ නිර්මාණය කරගෙන තියෙනවා නම් ඔයා මාර සාර්ථක මිනිස්සෙක්. ඔයාට ඔයාගේ හැම දවසක්ම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒතර ඒ විතරක් නෙමෙයි. මම මේකට දෙයක් ඇඩ් කරනවා. මම ඇඩ් කරන දෙයක් තමයි ගෙදර එද්දි ගෙදර තියෙන සතුට විතරක් නෙමෙයි. අපි රැකියාව කරන ස්ථානයට පවා යනකොට අපිට සතුට කියන එක අපිට තියෙනවා. ඒ කියන්නේ අර ඇඳෙන් නැගිටලා යන්න නෙමෙයි පැනලා මම්මා ආසයි රස්සාවට යන්න කියලා එහෙම දෙයක් ඔයාට තියෙනවා නම්, ඒතර එහෙම රැකියාවක් ඔයා ජීවිතේ නිර්මාණය කරගෙන තියෙනවා නම් ඔයාට හැමදාම ගෙවෙන හැම දවසක්ම සතුටින් ඉන්න පුළුවන්. හරි. නමුත් ඒක ගොඩ දෙනෙක් කරන්නේ නැහැ. මොකද අපි හැමතිස්සම කරන්නේ අනිත් අය කරන දේවල් අපි අනුගමනය කරන, අපි ෆලෝ කරනවා නේද? කවුරුත් කියලා තියෙනවා. දැන් කවුද කියලා තියෙන්නේ අපි අටපහේ ජොබ් කරන්න ඕන කියන එක. ඒ කියන්නේ අපි වැඩ කරන තැන අපි කොච්චර අසතුටු වුණත් අපි වැඩට යන්න ඕන කියන එක දැන් අපිට කවුද කියලා තියෙන්නේ? දැන් අපි ජීවත් වෙන විදිහ අපි මෙහෙමයි ජීවත් වෙන්න කියන එක ඔයා කල්පනා කරලා බලන්න. ඔයාද තීරණය කරේ නැත්නම් ඔයාට වෙන කවුරු හරි එක හදලා දුන්නද? මම කියන්නේ ඔයාට වෙන කවුරු හරි එක කියලා දුන්නේ. අපි මෙච්චර අවුරුදු ගණක් අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඊට පස්සේ රස්සාව කරනවා. රස්සාව මෙහෙම එකක් වෙන්න ඕනේ. අපි මම අර කලින් කිව්වා වගේ නත්තල තමයි අපි සතුටු වෙන්න ඕන. අලුත් අවුරුද්දට තමයි අපි සතුටු වෙන්න ඕනේ. ඊරිදා දවසේ එනකන් අපි ඉන්න ඕන සතුටු වෙන්න. කවුද මේවා තීරණය කරේ? ඔයාගේ ජීවිතේ ඔයා දෙයක තීරණය කරේ. එක කවුරු හරි කෙනෙක් කිව්වා, කවුරු හරි කෙනෙක් ඒ වගේ දේවල් හැදුවා. ඒ වගේ දෙයක්, ඒ වගේ සමාජයක් නිර්මාණය කරා මිනිස්සු විසින්. ඉතින් අපිත් ඉතින් ෆලෝ කරනවා. ඒ අසතුටේ ඒ රේස් එක අපිත් දුවනවා. නේද? ඉතින් ඔයාට හිතෙන්නේ නැද්ද? ඔයාට පුළුවන් කියලා මම මේ කියාගෙන යන මේ දෙවෙනි ක්‍රමය. ඒ කියන්නේ ඔයාගේ හැම දවසක්ම සතුටු වෙන විදිහට ඔයාට ජීවත් වෙන්න පුළුවන් කියලා. කාටවත් ඕන විදිහට කවුරුවත් තීරණය කරපු ජීවිතයක් ඔයා ජීවත් වෙන්න යන්න එපා. ඔයාගේ ජීවිතේට දේවල් ගන්නකොට බුද්ධිමත් වෙන්න. තෝරලා බේරලා ගන්න. ඒ කියන්නේ ඔයා රස්සාවක් කරන්න තීරණය කරනවා නම් ඔය බලන්න ඔයා මොනවද කරන්න කැමති? හරිද? ඔයා මොනවද කරන්න කැමති? ඒ රස්සාව තෝරගන්න. ඒක අදාළ නැහැ. කවුරු මොන දේ කිව්වත් අදාළ නැහැ. ඔයාට සතුටුයි නම්, ඔයා සතුටින් නම් ඒ දේ කරන්නේ. ඔයා ජීවිතේ හැමදාම ජීවත් වෙන සතුටින්. ඔයාගේ ජීවිතේට එන මිනිස්සු, ඔයා ජීවිතේට ලං කරගන්න මිනිස්සු. එයාලා හොඳ උද්‍යෝගීමත්. එයාලත් එයාලගේ ජීවිත ලස්සන කරගන්න. එයාලත් සතුටින් ඉන්න. ඔයාවත් සතුටින් තියන්න හිතන. ඔයාගේ සතුට වැදගත් වෙන මිනිස්සු නම් ඔයා හැමදාම සතුටින් ඉන්නවා. මම අර කිව්ව කතාව පොඩ්ඩක් හිතන්නකෝ. පිරිමි කෙනෙක් එයාලානේ ගොඩක් වෙලාවට සමහර වෙලාවට රැකියාවල් වලට යන්නේ එනවා ගෙදර. එදි වයිෆ් බුම්මගෙන. දරුවොත් කෑ ගහනවා කරනවා ගෙවල් කිසිම පිළිවෙලක් නැහැ. මොනතරම් අසතුටුද මේ මිනිස්යාගේ ජීවිතේනේ. ඒතර බිරිඳක් වුණත් හිතන්න එයාත් රැකියාවට යනවා කියලා ගෙදර එද්දි ගෙවල් අපාය වගේ. දැන් එයා ආපහු යාගේ සෙකන්ඩ් ෂිෆ්ට් එක බාර ගන්න ඕන දෙවෙනි එක. එයාට ගෙදර උයන්න වෙනවා. වැඩ කරන්න වෙනවා. හරිද? හිතන්න මහන්සිලා දවසම වැඩ කරලා ඇවිල්ලා ඒ දේවල් කරන්න වෙනවා. ඒතර මේ වගේ ජීවිත වලට වෙනස් කරගන්න පුළුවන් කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? පොඩ්ඩක් බුද්ධිමත් විදිහට තීරණය කරලා. බුද්ධිමත් තීරණ අරගෙන. ඒකට පවුල ඇතුලේ ස්වාමි පුරුෂයා සහ බිරිඳ කියන අය එකමුතුව සහයෝගයෙන් වැඩ කරනවා නම් ඒකට ඒක එහෙම වෙන්න ඔක්කොටම කලින් ඔයා විවාහ වෙන්න කලින් ඔයා විවාහ කරගන්න පුද්ගලයාව තෝරලා බේරලා තෝරගන්න ඕන ජීවිතේට. ඒතර මේ සතුට කියන එක තියෙන්නේ ඇත්තටම අපි ජීවිතේ අපි ඒක ගෙවන්න තීරණය කරන විදිහ අනුවයි. ගෙවන්න තීරණය කරන විදිහ. ඒතර හැමදාම සතුට වෙන්න මම අර කිව්වා වගේ හැමදාම අපි ජීවිතේ ගන්න තීරණ අපි බුද්ධිමත් විදිහට ගන්න ඕනේ. හරි. කවුරු තීරණය කරපු ජීවිතයක් ජීවත් වෙන්න එපා. මම ආයෙත් කියනවා. ඒක ඔයාට සතුට නැහැ. ඒතර එහෙම වුණොත් අපරාධ වගේ ජීවිතේ ඔයා අන්තිම කාලයට එනකොට ජීවිතේ සතුට වෙලා තියෙන අර කිව්වා වගේ නත්තලයි අවුරුද්දයි උපන් දිනේ නැත්තම් ඉරිදා පල්ලියේ මංගල්ලේ පිට රට ඉන්න අය ලංකාවට යන දවස. ලංකාවට යන දවස වෙනකන් අම්මේ වැඩ කරන්නේ ආසාවෙන් නෙමෙයි. හරි. ඉතින් අපරාධනේ. අපරාධ වගේ ජීවිතේ ගෙවිලා ඉවරයි. අසතුටින්. දැන් අපිට කවුරු හරි ඉපදෙනකොට කොන්ට්‍රැක්ට් එකක් දුන්නද ඔයා අවුරුදු මෙච්චරක් ජීවත් වෙයි කියලා. ඒක චුට්ටක් හිතලා බලන්නකෝ. අපි හැමෝම නැති වෙනවනේ අපි කවදා හරි මේ ලෝකේ දාලා යනවා. ඒතර අපිට කවුරු හරි කිව්වද ඔයා අවුරුදු මෙච්චරක් ජීවත් වෙයි වාගේ ජීවිතේ. එහෙම නැත්නම් ඔයා මැරෙන්නේ නැහැ.
කියලා කිව්වද කවුරු හරි නෑනේ. අපි හැමෝම මැරෙනවා. අපි දන්නෙත් නෑ කොයි වෙලේ යයිද කියලා. එතකොට ඒ ජීවත් වෙන ඒ අවුරුදු ටික ඒ ටික කාලේ අපි ඒ තියෙන අර 365 දවසේ සතුටු වෙන්න තියෙන ඒ දවස් ටිකත් අඩු කරගෙන මුළු සතියේ දවස් 7ක් තියෙනවා 7න් ඊට දවස විතරයි සතුටු වෙන්නේ කරගෙන ජීවත් වෙලා හරියනවද නෑ හරි අපිට කරන්න තියෙන දේවල් අපි දැන් කරන්න ඕන ජීවිතය කියන්නේ දැන් මේ මොහොතේ මම ඔයාලත් එක්ක මේ ඔයාලට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ තම මගේ ජීවිතය ගෙවෙන්නේ හැබැයි මං කරන්නේ ආසදේ මොකද මං ආසයි මගේ එක වචනයක් හරි එක උපදේශයක් හරි අහලා මිනිස්සෙක්ගේ ජීවිත වෙනස් වෙනවා මං ආසයි ඉතින් ඒක නිසා තමයි මේ රැකියාව කරන්නේ නැතෝ මට මේ YouTube කරන්න Facebook කරන්න අත්‍යවශ්‍යතාවයක් නැහැ නමුත් මං ඒක කරන්නේ මගේ ජීවිතේ මම සතුටින් ලස්සනට ජීවත් වෙන විදිහ තව මිනිස්සෙකුට මට එක වචනකින් හරි කියලා දීලා යාගේ ජීවිතය ලස්සන කරන්න පුළුවන් නම් ඒකට මං ගොඩාක් කැමති. එතකොට කවුරු හරි කෙනෙක් කියනවනම් මං ඔයා මෙන්න මෙහෙම කියපු නිසා ඔයාගේ උදව් නිසා මම මෙන්න මේ විදිහට මගේ ජීවිතය ලස්සන කරගත්තා කියලා මටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මම නම් ඇත්තටම උත්සාහ කරන ජීවිතේ පුළුවන් තරම් සතුටින්ම ගෙවන්න මට හිතුනොත් මට නිදා ගන්න මම නිදා ගන්නවා සමහරවිට නිදා ගන්න එකත් සතුටක්. එහෙම නැත්නම් මම නැගිටලා එළියට ගිහිල්ලා මම දැන් යනවා. ගිහිල්ලා පැයක් විතර මම ඇවිදලා එනවා. මම යනවා. මට මොන හරි කන්න හිතුනොත් මම නම් කරන්නේ ඇත්තටම කනවා. දවස ගෙවනකම් බලන් ඉන්නේ නැහැ. මට පොතක් කියවන්න ඕන නම් මම පොතක් කියවලා හරි සතුට වෙනවා. එතකොට සතුට කියන එක ඒකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එයාට මොන වගේ විදිහටද සතුට වෙන්න ඕනේ කියන එක. එතකොට ඒ දවස පුරා මට හිතෙනවා නම් මම කායිකවත් කතා කරන්නේ අද දවසේදී. මොකද මට අද දවසේදී කායිකවත් කතා කරන්න හිතෙන්නේ නැහැ. එතකොට එහෙම දෙයක් අනිවාර්යයෙන්ම මම කරනවා. ඒතර මගේ ෆෝන් එක සයිලන්ට් කරලා මං ඉන්නවා. මොකද මට සතුටින් ඉන්න ඕනේ. අද දවසේ සතුට කවුරුත් කනවට මම කැමති නැහැ. මට කොහරි යන්න ඕන නම් මම ටක් ගාලා කරන්නේ ගියා. ඇඳගත්තා ගියා. කාගෙන්වත් අවසර ඉල්ලන්නෙත් නැහැ. කාටවත් කී ඉන්නෙත් නැහැ. අන්න ඒ වගේ කණ්ඩ හිතුනොත් දෙයක් කනවා. කණ්ඩ හිතුනොත් කණ්ඩ දෙයක්. කෑම කියන්නේත් සතුටක්. ඉතින් අන්න ඒ වගේ. හරි? ඉතින් එක දේවල් වෙනස් එක එක්කෙනාගේ. හරි? ඉතින් ඔයා සතුට වෙන දේ සතුටේ යතුර තියෙන වාගේ ඇතේ. ඒ යතුර කාටවත් බාර දෙන්න එපා. හරිද? මොකද ඔයාගේ සතුට අනිත් අයට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ ඔයාට විතරයි. ඉතින් ඔයාව සතුට කරගෙන ජීවත් වෙන්න. ඉතින් මම හිතනවා යම් කිසි දෙයක් ඔයාලට දෙන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. එහෙනම් ආයෙත් හම්බ වෙනකම් සතුටින් ඉන්න.